තාත්තේ දැන් මේ ඔයා මේ ඊයේ රෑ දුන්න බෙහෙත් ටික බිව්වද? බෙහෙත් ටික නම් බිව්වා. දැන් නම් පුතේ බෙහෙත් ටික නම් ඉවරයි. ඔයා ළඟ සල්ලි තියෙනවද ගේන්න? අප්පට සිරි බෙහෙත් ටිකත් ඉවරද? මල් ළඟ නම් දැන් නම් සල්ලි නෑ. මම පොඩ්ඩක් බලන්නම්කො ලොකු මහත්තයාගෙන් කීයක් හරි ඉල්ලගන්න. නැත්තම් ඔයාගේ බෙහෙත් ටික මග හරින්න බෑනේ. ડોක්ටර් කිව්වනේ එකක්වත් මග හැර නොකර දෙන්න කියලා. නැත්තම් කමන්නේ. එහෙනම් මේ අද බොන්න ඕනේ නෑ බෙහෙත් ටික. මේ පිස්සු කතා කරන්නේ වා. හැමදාම බෙහෙත් ටික බොන්න ඕනේ. එක දවසක් මග හරින්න එපා කියලා ડોක්ටර්මනි කිව්වේ. පොඩ්ඩක් ඉන්නකෝ. මං කොහෙන් හරි සල්ලි ටිකක් හොයන් එන්න. මේ වැස්සක් ඉඳ වැඩක් කරගන්න දෙයක් නෑනේ. පොඩ්ඩක් ඉන්නකෝ මං ටක්කාර සල්ලි ටිකක් හොයන් එන්න. ලොකු මහත්තයෝ. ඕ කවුද? එන්න ඇතුළට. මම ලොකු මහත්තයෝ. අනේ ලොකු මහත්තයෝ පුළුවන් නම් පොඩි උදව්වක් කරන්නකෝ. අපේ තාත්තට බෙහෙත් ටික ගේන්න රුපියල් 5000ක් දෙන්න බැයිද? මම හිතුවා ඕකට තමයි ඉන්නේ නැත්තේ කියලා. මේ ඵලයන් බං යන්න. මෙතන දවසක් කන්නේ නෝ. උඹලට දෙන්න මල්ලඟ සල්ලි නෑ. ඵලයන් යන්න. වද නොදී ඊගන්න හැටි කරේ. අනේ ලොකු මහත්තයෝ. අනේ රුපියල් 5000ක් දෙන්නකෝ ලොකු මහත්තයෝ. එහෙම නැත්නම් අපේ තාත්තට බෙහෙත් ටික ගේන්න වෙන්නේ. අනේ මම ලබන සතිය අනිවාර්යෙන් දෙනවා. අනේ ලොකු මහත්තයෝ පුළුවන් නම් ලොකු උදව්වක්. දැන් මං තමුතේ එකපාරක් කිව්වා. ඊළඟ පාර කන්ට දෙකක් ගහලා පන්නන්නේ. වද නොදී ඵලයන් යන්න. ඉගෙන හැටි කරේ. අපිට වද දෙන්නේ නෝ. ඵලයන් යන්න. හරි ලොකු මහත්තයෝ. මම යන්න. සමා වෙන්න කරදර කරා නම්. මෙතන එනෝ. ඉගෙන හැටි කරේ. අපිට වද දෙන්න. තු නොදකි. කවුද මේ කෝල් ගන්නේ? හෙලෝ? ලොකු ආරච්චි. මොකෝ? අංකන් අතුරු දානවා? මෙහෙට එනවද? මෙහෙට එන්නේ නැද්ද? එහෙනම් ඉතින් අවුල නැහැනේ. අර ඊගන්න සෙට් එකේ ගෙවල් කොහොමද යට වෙනවනේ. මෙහෙට එන්නේ නැත්තම් එච්චරයි. හරි ඒක අවුල නැහැ. හරි එන එච්චරයි. තියනවා. හොඳ වැඩේ දැන් අරුන් සෙට් එකට. දැන් ඉතින් උන්ගේ ගෙවල් යට වෙලා සමතලා වෙලා මේයි. හොඳ වැඩි උන්ට. අයියෝ දෙජනේ. මං කොහොමද දැන් මගේ තාත්තට බෙහෙත් ටික හොයාගන්නේ? අයියෝ. මේ වැස්සක් ඉඳ කිසිම වැඩක් කරගන්න විදියක් නැහැනේ. අයියෝ. අම්මට සිරි. මොකෝ බං කේස් එක? අනේ බං අපේ තාත්තේ බෙහෙත් ටික ගේන්න සල්ලි ටිකක් එල්ලගන්න කියලා ලොකු මහත්තයා ගෙදරට ගියා ලබන සතියේ දෙන්නම් කියලා. ඌ මාව බැනලා පැන්නුවා කියහන්කෝ. අඩේ එහෙමද? ඕකට දෙන්න ඕනේ. දැන් මේ කියහන්කෝ උඹලට කීයද මදි? බෙහෙත් වලට නම් බං රුපියල් 5000ක් විතර යනවා. අප්පට සිරි. එහෙමද? පොඩ්ඩක් ඉඳන් බලන්න. මල් ළඟ රුපියල් 5000ක් තියෙද බලන්න. බලන්න. අම්මට සිරි. උඹේ වාසනාව බං. හරියට 5000ක් තියෙනවා. මේ ගන්නේ. පුළුවන් වෙලාවක මට දීපන්කෝ. අනේ බං උඹලට ගොඩාක් පිං. හරි. පින් දෙන්න පුළුවන් පස්සේ. දැන් ටක්කල් ගිහින් බේස් ටික අරන් වරින්කෝ. පව්. තාත්තේ බේස් ටික. ඔයා සල්ලි හොයාගත්තද? ඔව් මගේ යාළුවෙක් දුන්නා.
කවුද මේ කෝල් ගන්නේ? හෙලෝ. ඒ බං අර ගංගා අතර එන ටක් ගාලා ඵලයන්. මොකා? ගංගා අතර එන? හරි මට ටක් ගාලා යන්න. මේ තාත්තේ අපි ටක් ගාලා යන්න ඕනි. අර ගංගා අතර එනවලු. අම්බෝ ඇත්ති යාන්තම් බේරුනේ. අඩේ මාව බේරගන්න. මොකා? අයියෙන් අල්ලන් ඉඳන් මං මොකද කොට ගන්න. අම්බෝ ඇත්ති යාන්තම් බේරුණා. මේ කොහෙන්ද බං අර ගමේ අනික් කට්ටිය? ඒගොල්ලෝ නම් ඔය මේ වහල් වලට ඉන්නවා. මාව අතෑරුණානේ. මාව ගහගෙන ආවා. පොඩ්ඩක් ඉන්නකෝ. මම ගිහින් බලන්න තව කට්ටිය ඉන්නවද බලන්න ගහගෙන යන ඒගොල්ලන්වත් බේරගන්න. පුතේ පරිස්සමින්. අඩේ මොකෙක් හරි ඇවිල්ලා මාව බේරගනින් දෙයියෝ. අඩේ පීඩන්න බෑ අප්පා බේරගනි. ලොකු මහත්තයා ටක් ගාලා මගෙන් ගෙල්ලෙන්න ටක් ගාලා. අඩේ මේ කරන වැඩේට ගොඩක් ස්තුතියි පුතේ. දැන් කට්ටිය කිසි දෙයකට බය වෙන්න එපා. මේ හැටියට ගඟ අතර ඉන්නේ. ඒ නිසා කට්ටිය බය වෙන්න එපා. අනේ පුතේ මං ඔය බැනලා අර වෙලාවේ පන්න ගත්තා. අනේ මට සමාවෙන්න. තමුන්සට දැන්වත් ඒ කියන්නේ තේරුම් ගත්ත එක හොඳයි. මම සමාව දෙන්න. හැබැයි ඔය වගේ වැඩ ආයි කරන්න එහෙම නැහැ. නෑ. ආයි නම් මේ වගේ වැඩ කරන්නේ නෑ. මගේ තියෙන සල්ලි වලින් හැමෝටම මම මේ ගමේ ඉන්න අයට ආදර දෙනවා.